ආයුබෝවන් කොස්මික් ගයිඩ් සිංහල නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි විමසා බලන්නේ 2026 මාර්තු 30 වැනිදා සිට අප්‍රේල් 5 වැනිදා දක්වා උදාවන සතිය ඔබේ ලග්නයට කොහොමද කියලා. මේ සතිය විශේෂ වෙන්නේ බුධ ග්‍රහයාගේ ගමන සහ සඳුගේ ගෝචරයත් සමගයි. විශේෂයෙන්ම ව්‍යාපාරික කටයුතු සහ අධ්‍යාපන කටයුතු වල නිරත වන අයට මේ සතියේ තීරණාත්මක වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිතයි. අපි දැන් බලමු ලග්න 12ට මේ தત્ත්වය බලපාන්නේ කොහොමද කියලා. මේෂ ලග්නය. මේෂ ලග්න හිමි ඔබට මේ සතිය ඊටාම කාර්යබහුලයි. අලුත් වැඩ කටයුතු ආරම්භ කිරීමට සුබ සතියක්. රැකියා ස්ථානයේ කැපී පෙනෙන වෙනසක් සහ ඉහළ නිලධාරීන්ගේ පැසසුමක් ලැබෙනවා. අනපේක්ෂිත ලාභ ලැබිය හැකි නමුත් වියදම් පාලනය කරගන්න. පවුලේ අය සමග වැඩි කාලයක් ගත කිරීමට අවස්ථාව ලැබෙනවා. හිසේ කැක්කුම හෝ ස්නායු සම්බන්ධ පීඩා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. වෘෂභ ලග්නය. වෘෂභ ලග්න හිමියන්ට මේ සතිය සහනදායී තත්ත්වයක් පෙන්눔 කරනවා. නිවසේ අලුත් වැඩියා කටයුතු වලට සුබයි. රැකියාව ස්ථාවර මට්ටමක පවතිනවා. උසස් වීම් ගැන බලාපොරොත්තු තබා ගන්න පුළුවන්. මුදල් ඉතිරි කිරීමට හැකිවන අතර ආයෝජන වලට සුබයි. අවිවාහක අයට අලුත් සම්බන්ධතා ඇතිවීමට ඉඩ තියෙනවා. ආහාර පාලනය ගැන සැලකිලිමත් වීම ගොඩක් හොඳයි සෞඛ්‍ය පැත්තෙන් බලනකොට. මිථුන ලග්නය. මිථුන ලග්න හිමියන්ට බුද්ධිමත් තීරණ ගැනීමට හැකිවන සතියක් තමයි මේක. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු වල නිරත වන අයට සුබයි. නිර්මාණාත්මක අදහස් නිසා රැකියාවේ ප්‍රගතියක් පෙනෙන්නට තියෙනවා. වෙළඳ ව්‍යාපාරවලින් ලාභ ලැබිය හැකි සතියක්. සහකර හෝ සහකාරිය සමග සුළු මතභේද ඇතිවිය හැකි. ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. සෙම් රෝග පිළිබඳව අවධානය යොමු කරන්න. කටක ලග්නය. කටක ලග්න හිමියන්ට සාමාන්‍ය ප්‍රතිඵල දෙන සතියක්. පවුලේ වගකීම් වැඩි විය හැකි. රැකියා ස්ථානයේ අමතර වගකීම් පැවරෙන්න පුළුවන්. දේපල සම්බන්ධ ගනුදෙනු වලින් ලාභ ලැබෙන්නත් පුළුවන්. පවුලේ අය සමග සුහදතාවය වර්ධනය වෙනවා. මානසික පීඩනය අවම කරගන්න උත්සාහ කරන්න. සිංහ ලග්නය. සිංහ ලග්න හිමියන්ට තමන්ගේ දක්ෂතා පෙන්වීමට අවස්ථාව ලැබෙන සතියක්. සමාජයේ ගෞරවය ලැබෙනවා. නායකත්ව ගුණාංග නිසා රැකියා ස්ථානයේ කැපී පෙනෙනවා. ලැබීම් මතින් යහපත් වුවත් සුඛෝපභෝගී දේ සඳහා වියදම් වැඩි වෙනවා. ආදර සබඳතාවලදී විශ්වාසය තහවුරු වෙනවා. හෘද රෝග හෝ කොන්දේ වේදනා ඇති අය සැලකිලිමත් වෙන්න ඕනේ. කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමියන්ට සැලසුම් සහගතව කටයුතු කිරීමට හැකි සතියක්. විදේශ ගමන් බලාපොරොත්තු වන අයට ගොඩක් සුබයි. තාක්ෂණික අංශවල නිරත වන අයට විශාල ජයග්‍රහණ හිමි වෙනවා. පරණ ණය මුදලක් ආපසු ලැබීමටත් ඉඩ තියෙනවා. සහකරුගේ උදව් උපකාර ලැබෙනවා. ඇස්වල හෝ පාදවල සුළු අපහසුතා ඇති වෙන්න පුළුවන්. තුලා ලග්නය. තුලා ලග්න හිමියන්ට හවුල් ව්‍යාපාරවලින් වාසි සැලසෙන සතියක්. විනෝද කටයුතු වලට වැඩි කාලයක් යෙදෙනවා. සහායකයින්ගේ සහයෝගය මත වැඩ කටයුතු පහසු වෙනවා. අතමිට සරුවන සතියක් තෑගි බෝගත් ලැබෙන්න පුළුවන්. විවාහ යෝජනා ස්ථිර වීමට ඉඩ තියෙනවා. සමේ රෝග පිළිබඳ සැලකිලිමත් වෙන්න.
වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න හිමියන්ට ජයග්‍රාහී සතියක්. සතුරන් පරාජය කර ඉදිරියට යාමට හැකි වෙනවා. තරඟකාරී වැඩවලින් ජය ලැබෙනවා. උසස් වීම්වලටත් මඟ පෑදෙනවා. අපේක්ෂිත මූල්‍ය ලාභ ලැබීමටත් ඉඩ තියෙනවා. සම්බන්ධතා අලුත් වන අතර පැරණි මිතුරන් හමු වෙනවා. උෂ්ණාධික රෝගවලින් ප්‍රවේශම් වෙන්න. ධනු ලග්නය. ධනු ලග්න හිමියන්ට අධ්‍යාත්මික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුවක් ඇතිවන සතියක්. දුරබාහිර ගමන් යෙදෙන්න පුළුවන්. උපදේශන හෝ අධ්‍යාපන ශාස්ත්‍රයේ අයට ඉතා සුබයි. මුදල් ලැබුණත් ආගමික කටයුතු සඳහා වියදම් කිරීමට සිදු වෙනවා. දරුවන්ගේ දියුණුව දැක සතුටු වෙන්න පුළුවන්. ආහාර ජීර්ණ පද්ධතියේ රෝග ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. මකර ලග්නය. මකර ලග්න හිමියන්ට වගකීම් බහුල සතියක්. දේපල ප්‍රශ්න විසඳා ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඉවසීමෙන් කටයුතු කිරීමෙන් ගැටලු මගහරවා ගන්න පුළුවන් ඔබේ රැකියාව සම්බන්ධව. නිශ්චල දේපල වලින් ආදායම් ලැබිය හැකි සතියක්. පවුලේ වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. සන්ධි රෝග හෝ දනහිසේ වේදනාව ගැන සැලකිලිමත් වන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්න හිමියන්ට sannivedana කටයුතු වලින් ජය ලැබෙන සතියක්. සහෝදර සහෝදරයන්ගේ සහාය ලැබෙනවා. අලෙවිකරන හෝ මාධ්‍ය ශාස්ත්‍රයේ අයට ඉතා හොඳයි. කෙටි ගමන් බිමන් තුලින් ආදායම් මාර්ග උදා වෙනවා. අලුත් හිතමිතුරන් ඇති කර ගැනීමට පුළුවන්කමක් ලැබෙනවා. උගුරේ හෝ කනේ ආසාදන ගැන සැලකිලිමත් වෙන්න. මීන ලග්නය. මීන ලග්න හිමියන්ට මූල්‍යමය වශයෙන් වාසිදායක සතියක්. කතාවෙන් අන් අයව ආකර්ෂණය කරගන්න පුළුවන්. මූල්‍ය හෝ බැංකු අංශයේ අයට වැඩි ලාභ හිමි වෙනවා. ධනය තැන්පත් කිරීමට ඊටාම සුබ සතියක්. පවුලේ සාමය හා සමගිය වර්ධනය වෙනවා. දත් හෝ මුඛයේ පීඩා ගැන සැලකිලිමත් වෙන්න. මේ සතියේ පොදුවේ සියලුම ලග්න හිමියන්ට තමන්ගේ ආගමික වතාවත්වල නිරත වීම තුලින් මානසික සහනය උදා කරගන්න පුළුවන්. විශේෂයෙන්ම බදාදා දිනයකදී තේරෙන වයසේ දරුවෙකුට පොතක් හෝ අභ්‍යාස පොතක් පරිත්‍යාග කිරීමෙන් බුද අපල දුරු කරගන්න පුළුවන්. ඔබේ ලග්නයට අදාළ වැඩිදුර විස්තර ලබා ගැනීමට පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝව වැදගත් කියලා හිතෙනවා නම් ලයික් කරලා තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ලබන්නා වූ සතිය ඔබට ජයග්‍රාහී සතියක් වේවා.